ඔයාලුවනේ ඉතින් ඔයගොල්ලෝ දැන් පොඩ්ඩක් IT සබ්ජෙක්ට් එක ගැන අප්ඩේටඩ් කට්ටිය දන්නවා Windows 10 එක. ඒකේ අප්ඩේට් නවත්තන්න තමයි හදන්නේ කියලා දැන් Microsoft සමග. ඉතින් යාළුවනේ දැන් ඉස්සරහට ඔයාලට අප්ඩේට්ස් එන්නේ Windows 11 එකකින් විතරයි. ඉතින් යාළුවනේ Windows 11 එලිජිබල් වෙන්නේ 8 gen එකේ ඉඳලා තමයි යාළුවනේ. ඉතින් අද අපි ගෙනාවා ඔයාලට 8 gen set එකක්. ඒකට හේතුව තමයි යාළුවනේ දැන් ගොඩක් 8 gen වල ගාන ඉහළ යන්න පුළුවන් ඉස්සරහට. මොකද Windows 11 වලට සපෝට් කරන්නේ 8 gen එක නිසා තව ඉස්සරහට යනකොට 8 gen එකේ ගාන ඉතාම ඉහළ යනවා. ඒක නිසා යාළුවනේ අපි දැන් ඉඳලාම ඔයාලට රත්ගාලා ඒකට රෙඩි වෙන්න පුළුවන් වෙන්න අපි ඔයාලට අඩුවෙන්ම ගෙනල්ලා තියෙනවා ඔන්න මේ පාර i5 8 gen. ඉතින් ඔයා කලින් වීඩියෝ එක අපේ දකින්න ඇතුළු රුපියල් 55000 ඉඳලා අපි දානවා. ඉතින් යාළුවනේ දැන් අපි මේ පාර ඊටාම ලස්සන සෙටප් එකක් මෙන්න මේ වගේ ගෙනල්ලා තියෙනවා ඔයාලට. මේ අඟල් 22 full HD frameless monitor එක ඒ වගේම තමයි මේ වගේ ලස්සන glass තියෙන casing එකත් එක්ක ඉතින් මේ වගේ ගොඩක් cute ලස්සන හොඳ සෙටප් එකක් ගේමින් සෙටප් එකක් හදාගන්න පුළුවන් වෙන සෙටප් එකක් තමයි අපි ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් යාළුවනේ අපි මේකේ මිල ගණන් ගැන ඔයාලට මේ වීඩියෝ එක අවසානයේදී වෙන්න කලින් ඔක්කොම ටික කියනවා. ඉතින් යාළුවනේ දැන් අපි යමු අඳුනා ගන්න මේ මැෂින් එකේ තියෙන පාර්ට්ස් මොනවද කියලා එකින් එකට අපි වෙනද වගේම දැන් ඔයාලට කියලා දෙනවා. ඉතින් යාළුවනේ අපි යන් දැන් ඒ පාර්ට්ස් ටික බලමු. ඔයාලනේ ඉතින් ඔන්න දැන් අපි ඔයාලට අඳුනලා දෙන්න යන්නේ මේ මදර් බෝඩ් එක මේකට එන කූලර් එක ඒ ටික තමයි අපි ඔයාලට දැන් පැහැදිලි කරලා දෙන්න යන්නේ. ඉතින් යාළුවනේ ගොඩක් අය අපෙන් ඉල්ලනවා Asus මදර් බෝඩ් තියෙනවද කියලා අහනවා. ඉතින් එහෙම අහන නිසා අපි ගෙනා ඔයාලට Asus වලින්ම ඉතාම සූටබල් ලස්සන ඒ වගේම එලිගන්ට් ඩිසයින් එකකින් හදලා තියෙන හොඳ මදර් බෝඩ් එක හොඳම මදර් බෝඩ් තමයි අපි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේකේ i5 8 gen ප්‍රොසෙසර් එකක් එනවා. ඒ වගේම තමයි H310M V3 කියන මදර් බෝඩ් එක තමයි යාළුවනේ ඔයාලට මේකෙන් හම්බ වෙන්නේ මේ මැෂින් එකට. ඉතින් මේකේ VGA ports තියෙනවා. ඒ වගේම තමයි මේ RAM slot power slot 4ක් ගෙන මේ ඒ කියන්නේ ගේමින්ග්ම මදර් බෝඩ් එකක් තමයි මේක. ඉතින් මේකත් එක්ක අපි දැන් බලමු මේකට එන CPU කූලර් එක මොකක්ද කියලා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අර අපි ගහලා තියෙනවා දැන් මේ ARGB තඹ කුට්ටි තියෙන කොපර් කූලර් එක අපි අර ඉස්සරවට හැම වීඩියෝ එකේම පෙන්වනවා එකින් එකට අර මෙහෙම හරවල ඉවර වෙලා. ඉතින් යාළුවනේ ඒ තඹ කුට්ටි තියෙන කොපර් කූලර් එක තමයි මේකටත් එන්නේ. ඉතින් යාළුවනේ ඒ වගේම මේකට 8GB RAM එකක් අපි දානවා. DDR4 8GB RAM එකක් තමයි යාළුවනේ වැටෙන්නේ. ඒ වගේම තමයි ඔයාලට ඉතින් ඒක ඕන 16 කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් 16GB දෙකක් ගහලා 32GB උනත් කරගන්න පුළුවන්. ඉතින් අපි ගායකට අවශ්‍ය තරම් බඩු තියෙනවා. ඉතින් ඔයාලට කැමති විදිහකට ඒ එඩිට් එක කරගන්න පුළුවන් ඔයාගේ මැෂින් එකට. ඉතින් ඒ වගේම තමයි යාළුවනේ මේකට එන්නේ හොඳ 500 වෝට් මේ පවර් සප්ලයි එකක්. හොඳ ගේමින් පවර් සප්ලයි එකක් තමයි අපි මේකට දෙන්නේ. ඉතින් යාළුවනේ ඒ වගේම තමයි අපි ඔයාලට හැමදාම කියනවා. ඉතින් අපි 256GB SSD තියෙනවා 128 SSD තියෙනවා. ඉතින් ඒ වගේ ඕනම SSD එකකින් high speed original තමයි අපි ගේන්නේ හැමදාම. ඉතින් ඒ වගේ SSD එකකින් ඔයාලට SSD එකක් එක්ක එතකොට මේ WD hard තියෙනවා Seagate hard තියෙනවා. ඉතින් මේ වගේ hard disk රාශියක් අපි දැන් ගෙනල්ලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඇවිල්ලා ඔයාලට කැමති විදිහට ඒ මැෂින් සෙටප් එක හදාගන්න. ඔව් ඉතින් යාළුවනේ දැන් අපි එමු හැමෝගෙම ගේමර්ස්ලගේ එහෙම නම් එඩිටර්ස්ලගේ ආසම පැත්ත වෙන ග්‍රැෆික් කාඩ් පැත්තට එමු. ඉතින් 1GB cards තියෙනවා 2GB cards 4GB cards ඒ වගේ තමයි 8GB cards උත් තියෙනවා used ඒවා. ඉතින් ඒ විතරක් නෙමෙයි යාළුවනේ අපි හැමදාම ඔයාලට පෙන්නනවා වගේ brand new graphic cards උත් අපි ගාව කැමති තරමක් තියෙනවා ඔයාලට ගන්න. ඉතින් යාළුවනේ මේවෙන් ඔයාලට කැමති එකක් තෝරගෙන ඒක හයි කරන්න පුළුවන්. ඉතින් අපි මේවා price range එකත් ඔයාලට description එකෙත් දානවා. ඒ විතරක් නෙමෙයි යාළුවනේ අපි ඔයාලට මේ price list එක ඔයාලට හද කියනවා. දැන් ඊළඟ part එකේ අපි ඔයාලට මේකට යන්නේ කීයද මේකට යන්නේ කීයද මේක ඇඩ් කරොත් කීයද කියලාත් අපි ඔයාලට කියනවා. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳට බලන් ඉන්න. එතකොට ඔයාලට පැහැදිලිවම දැනගන්න පුළුවන් අහගන්න පුළුවන් මොකක්ද මේ කියන්නේ මේකේ මොකද්ද මේකට එන setup එක කියලා ඉවරලා. ඉතින් යාළුවනේ මේ වගේ අපිට රෙකමන්ඩ් කරන්නේ මේ වගේ i5 8 gen machine එකකට සාමාන්‍යයෙන් 4GB 8GB වගේ graphic card එක යනවා නම් ඉතාලම හොඳයි. මොකද ඒ කියන්නේ පොඩ්ඩක් ඒක powerful machine එකක් නිසා ඒකට ටිකක් හොඳ graphic card එකක් ගහනවා නම් ඉතාලම suitable. ඉතින් යාළුවනේ තව මේකට ARGB fan set එකක් එහෙමත් එනවා මේ casings වලට. ඉතින් ඒ වගේ fan තියෙනවා. ඉතින් ඒ වගේ තමයි යාළුවනේ දැන් අපි යමු ඔයාලට ඕමනාම පාර්ට් එක වෙන මේවට කොච්චර වියදමක් යනවද අන්න ඒ ටික දැනගන්න දැන් අපි යමු.
ඔයාලුවනේ ඉතින් දැන් අපි බලමු ඔයාලට දැන් දැනගන්න උවමනා හිටිය බලාගෙන මෙච්චර වෙලා ගණන් ටිකනේ. ඉතින් යාළුවනේ මේ වගේ ස්ටෑන්ඩඩ් මැෂින් එක තියෙනවා i3 8 gen එක. මේක 8GB RAM එක 128 SSD 500GB hard දාලා ඔයාලට රුපියල් 45000කට ගන්න පුළුවන් යාළුවනේ අපේ. ඉතින් ඒ වගේම තමයි මේකටම i5 8 gen දාලා ඔයාට ගන්න පුළුවන් 8GB RAM එක 128 SSD 500GB hard දාලාම ගන්න පුළුවන් ඔයාට රුපියල් 55000කට. ඉතින් යාළුවනේ අපි මේක කලින් වීඩියෝ එකෙත් පෙන්නලා තියෙනවා මේ වීඩියෝ එකේම මේ මැෂින් එකම. ඉතින් ඒ වගේම තමයි යාළුවනේ ඉතින් මේ වගේ කේසින් එකකට ඔයාට දාලා ගන්නත් පුළුවන්. ඉතින් මේකට ඇඩ් වෙන්නේ ඔයාට ෆෑන් වලට වැඩි වෙන ගාණ විතරයි. ඒ කියන්නේ රුපියල් 2000 3000ක් වගේ තමයි ඇඩ් වෙන්නේ. ඉතින් යාළුවනේ ඒ වගේ විතරක් නෙමෙයි මේ වගේ ලස්සන කේසින් එකකට නිකන් අර ඔයාලා ගේමින් ස්ට්‍රීමින් එහෙම ලයිව් ස්ට්‍රීමින් එහෙම කරනවා නම් ලස්සන වෙනසක් ඕනේ නම් ඉතින් කාමරයකට හොඳ ලස්සන සෙටප් එකක් ඒ කියන්නේ හොඳ ලස්සන සෙටප් එකක් වගේ හදලා ඉවරලා ගේමින් සෙටප් එකක් හදන්න ඒ වගේ අයිඩියා එකක් තියෙනවා. ඉතින් මේ වගේ කේසින් එකක් ගොඩක් සූටබල් ඔයාලට. ඉතින් මේ වගේ කේසින් එකට රුපියල් 5000ක් වගේ තමයි වැඩි වෙන්නේ. ඉතින් මේකට ඕනනම් තව ෆෑන්ස් ඕන තරම් ගන්නත් පුළුවන්. ඉතාලම ලස්සනයි මේ කේසින් එක යාළුවනේ ඔයාලට ඇවිල්ලා බලන්න පුළුවන්. ඉතින් මේ වගේ මැෂින් එකකට දාලා රුපියල් වලට තව රුපියල් 5000ක් වගේ තමයි වැඩි වෙන්නේ. 5000 4000 මේක අපි කතා කරලා ඉවරලා ඔයාට අපිට දෙන්න පුළුවන් උපරිම සාහනය අපි ඔයාලට ලබා දෙනවා හැමදාම වගේ. ඉතින් යාළුවනේ ඒ වගේම තමයි කේසින් මෙතන ගොඩාරියක් තියෙනවා අපි ගාව. ඉතින් මේ හැම එකින් එකටම ඔයාලට අපිත් එක්ක වෙලා කතා කරගන්න පුළුවන්. ඔයාලා කැමති කේසින් එකකට දාගන්න. මේවා විතරක් නෙමෙයි තව ගොඩාරියක් කේසින් අපි ගාව තියෙනවා. එතකොට යාළුවනේ ඔයාලට තව මේ සෙටප් එකට මේ ග්‍රැෆික් කාඩ් එකක් ගහනවා කියමුකෝ. එතකොට 2GB ග්‍රැෆික් කාඩ් එකක් වගේ ගහනවා නම් සාමාන්‍ය රුපියල් 14000ක් වගේ යනවා. 1GB කාඩ් එකක් නම් රුපියල් 7000ක් වගේ. එතකොට 4GB කාඩ් එකක් නම් සාමාන්‍යයෙන් 25000 ඉඳලා ඉහළට තියෙනවා. ඉතින් ඒ වගේ අපි කිව්ව ගානෙන් වල ඉඳලා ඉහළට තමයි තියෙන්නේ. ඉතින් 8GB ග්‍රැෆික් කාඩ් එක තියෙනවා සාමාන්‍ය රුපියල් 60000කට වගේ. එතකොට බ්‍රෑන්ඩ් නිව් ඒවා තියෙනවා සාමාන්‍යයෙන් 1 year ගන්නවා නම් වොරන්ටි එක ඔයාලට 65කට ගන්න පුළුවන්. 2 years ගන්නවා නම් 75කට වගේ. ඒ වගේ එක එක ගණන් රේන්ජ් වලට තියෙනවා යාළුවෝ. ඔයාලට ඇවිල්ලි ඉවරලා ඒවා අපිත් එක්ක සාකච්ඡා කරලා කතා කරලා ගන්න පුළුවන්. එතකොට ඔයාලට දැන් අපි කතා කරමු මේකේ ෆුල් සෙට්අප් එකත් එක්ක කොහොමද ගන්නෙ මේ වගේ දේවල් ගැන තමයි දැන් අපි යන්නේ ඉස්සරහට කතා කරන්න යන්නේ. එතකොට අපි මේකට රෙකමන්ඩ් කරනවා ඉතින් ලස්සන අර සෙටප් එකක් නිසා මේ 22 inch frameless monitor එක තමයි අපි ඔයාලට රෙකමන්ඩ් කරන්නේ. මේ වගේ ලස්සන සෙටප් එකක් ඔයාලට හදාගන්න මේක නිකන් අර husband and wife combination වගේ ලස්සනට තියෙනවා. ඉතින් ඒක තමයි අපි මේක ගෙනාවෙත් මේ වගේ ලස්සන combination එකක් නිකන් අර අපිට හිතින් මෙච්ච නිසා ඇත්තම ලස්සන නිසා ඇත්තම අපි ගහලා බලුවා. ඉතින් ඇත්තම ලස්සන ඒ විදිහටම තියෙනවා. ඉතින් යාළුවනේ අපි දැන් බලමු මොනිටරුත් එක්ක ගන්න කියන ඉල්ලලා අපි දැන් ඒකකට කතා කරන්න යමු. ඔව් යාළුවනේ ඉතින් දැන් අපේ සාමාන්‍ය මේ වගේ මොනිටර් එකක් මාකට් එකේ මේ අඟල් 22 full HD frameless IPS මොනිටර් එකක්. ඉතින් මේ මොනිටර් එක සාමාන්‍ය මාකට් එකේ රුපියල් 19500ක් වගේ තමයි වෙන්නේ. ඉතින් මේකේ true color තියෙන ලස්සන IPS එකක් මේ මොනිටර් එක. ඉතින් කිසිම හානියක් නැහැ. මේක Dell මේ මොඩල් එක ඉවිල්ලා යාළුවනේ 21යි 22යි 19. ඉතින් මොඩල් එක P2219 කියන මේ ෆ්‍රේම්ලස් මොනිටර් එක තමයි යාළුවනේ ඔයාලට හම්බ වෙන්නේ. ඉතින් මේක මාකට් එකේ නම් රුපියල් 19500ක් වගේ වෙනවා. ඉතින් යාළුවනේ අපි ඔයාලට මේ මැෂින් එකත් එක්ක මේ ෆුල් සෙටප් එකටම මේ මොනිටර් එක රුපියල් 17500කට අපි ඔයාලට ලබා දෙනවා. ඉතින් යාළුවනේ එතකොට ඔයාලට මේ කැමති මැෂින් එකකට කැමති සෙටප් එක අරගෙන සල්ලි එකතු කරගෙන ඔයාලට මේ මොනිටර් එක යනවාද එහෙම නැත්නම් අපි ගාව යාළුවනේ තව රුපියල් 7500 ඉඳලා අපි ගාව මොනිටර්ස් තියෙනවා දැන්. ආපහු එවිල්ලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ මොනිටර් සෙට් එකට අපි ඔයාට එතන ඉඳලා ඕන නම් එහෙම යන්නත් පුළුවන්. නමුත් ඉතින් අර මේ වගේ ලස්සන සෙටප් එකකට අපි නම් රෙකමන්ඩ් කරන්නේ මේ වගේ ලස්සන මොනිටර් එකක් තමයි ඉතින්. එතකොට ඇත්තටම මාර ක්වොලිටි එකක් තියෙනවා ඔයාගේ ගේමින් සෙටප් එකේ. ඉතින් ඒ වගේ මොනිටර්ස් ඕන නම් යාළුවනේ ඉතින් රුපියල් 7500 ඉඳලා ඉතින් බය වෙන්න එපා. අපි ඔයාලට පුළුවන් තරම් සාධාරණයක් අපි අපිට කරනකොට උපරිම සාධාරණයක් අපි ඉෂ්ට කරනවා. ඉතින් IPS මොනිටර් වලත් දැන් ගාන අඩු වෙලා කියන යාළුවනේ. ඉතින් මේකම ගන්න ඕනේ කියලා උමනාවක් නැහැ. තව අඩුවට ගොඩාක් අඩුවට IPS මොනිටර් පවා අපි ගාව දැන් තියෙනවා ගොඩාක්. ඉතින් එතකොට මේ කීබෝඩ් එක මවුස් එක පවර් කේබල් HDMI කේබල් ඒ ටික රුපියල් 4500ක් වගේ තමයි එන්නේ. ඒ ඔක්කොම ටික බ්‍රෑන්ඩ් නිව්. ඒ බ්‍රෑන්ඩ් නිව් ඒවා තමයි අපි දෙන්නේ ඔයාලට ඒ කීබෝඩ් මවුස් කේබල් නම්. ඉතින් ඒ ටික රුපියල් 4500. ඉතින් ඔයාලට කැමති මැෂින් එකේ කැමති සෙටප් එකකට හදාගන්න මොනිටර් එක හදාගන්න අපි ගාවට එන්න ඇද්දරන් දෙන්නම් ඔයාලට.
ඔයාලුවනේ ඉතින් මේ වගේ හැමදාම අලුත් දේවල් ඔයාට අඩුවටම ලස්සන දේවල් ගෙනල්ලා දෙන ඔයාලට ඇත්ත කීලිවරලා ඔයාලගේ රැවටීමෙන් නවත්තන අපේ usecomputers.lk YouTube channel එක අනිවාර්යයෙන්ම ඔයාලා follow කරලා like කරලා තියාගන්න. ඒ විතරක් නෙමෙයි යාළුවනේ subscribe කරලා notification එක on කරලා තියාගන්න. එතකොට ඔයාලට මේ අලුතෙන්ම එන set එක ඉක්මනටම ඔයාලටත් ගන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩාක් කට්ටිය ඇවිල්ලා අපි පරණ වීඩියෝ වල දාපු දේවල් ඉල්ලනවා. ඉතින් එතකොට ඒවා ඉවර වෙලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ හිත රිදෙනවා. ඉතින් ඒක නිසා ඔයාලා subscribe කරලා තියාගන්න, අපේ notification on කරලා තියාගන්න. අපේ අලුතෙන් අපි ආපු ගමන් අපි ඔයාලා දැනුවත් කරනවා මෙන්න මේ දේවල් ඇවිල්ලා තියෙන්නේ කියලා. එතකොට ඔයාලට ඇවිල්ලා ගන්න පුළුවන්. පහු වෙන්නේ නැහැ. එතකොට ඔයාලට මග හැරෙන්නේ නැහැ වටින දේවල්. ඉතින් යාළුවනේ ඒක නිසා අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අපි ගොඩාක් flexible මම හැමදාම කියනවා වගේ